හෙලෝ කොහොමද ඉතින් ඔයාලා අද සිකුරාදා දවසක් අද අපිට මෙහි නිවාඩු දවසක්. ඉතින් ඒක නිසා හස්බන්ඩ්යි මමයි ඇවිදින්න කියලා එළියට ආවා. ඉතින් පොඩි හරි නිවාඩුවක් හම්බුනේ ගමන් මමයි හස්බන්ඩ්යි ගොඩාක් මාස දෙයක් තමයි ඇවිදින්න යන්නේ. ඉතින් ඒක හොඳ ව්‍යායාමයක් සෞඛ්‍යයටත් හොඳයිනේ. අනිත් එක අපි දිග වින්ටර් කාලයක් පව් කරගෙන ඇවිල්ලා ඉතින් දැන් අපිට මේකේ වෙන්නේ ස්ප්‍රින් එක. ඉතින් අපිට ස්ප්‍රින් එකෙත් මගේ සිටි එකේ සීතලයි. අද අපිට +9 තියෙන්නේ. හැබැයි ඒ වුණාට වින්ටර් එකට වඩා ස්ප්‍රින් එකේදී වෙදර් එක හරිම පොසිටිව්. ඉතින් අවුව පායලා තිබුණාට අවුව රසණයක් නම් දැනෙන්නේ නැහැ. සීතල තමයි තියෙන්නේ. ඉතින් ජැකට් එකක් නැතුව තාමත් එළියට යන්න බෑ. ඉතින් ලබන මාසේ අපිට සමර් එක ලබනවා. ඉතින් අපිට මේ අවුව මේ පොසිටිව් වෙදර් එක තියෙන මාස 3ක වගේ කාලයක් විතරයි. ඉතින් ඒක නිසා හරිම ආසයි ඒ කාලවලට ලංකාවේ වගේ නෙවෙයි. ඉතින් ඒක නිසා ඉතින් අපි දෙන්න ගොඩක් මාසයි ඒ දවස් ටික ඒ මාස කීපය හරියටම ඒ වෙදර් එක එන්ජොයි කරන්න. ඉතින් ඒ අතරේ හස්බන්ඩ් එයාගේ යාළුවෙක්ටත් කෝල් කරලා එනවාද කියලා ඇහුවා. ඉතින් යාළුවාත් කිව්වා හා කියලා. ඉතින් ඊට පස්සේ අපි තුන්දෙනාම එකතු වෙලා ඇවිදින්න මේ විදිහට ප්ලෑන් කරගත්තා. ඉතින් අද දවසේ ඉතින් මේ පාක් එක තියෙන්නේ අපේ යාළුවගේ ගෙවල් කීටුව. ඉතින් එයා කිව්වා මේ පාක් එකේ සකුරා ගස් තියෙනවා කියලා. මේ දවස්වල ඒ ගස්වල මල් පිරීලා තියෙන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම අපි මේ පාක් එකට ආවේ ඒක බලන්නත් එක. ඉතින් ඇත්තටම මේ ගස්වල සකුරා මල් වලින් පිරීලා තිබුණා. ඉතින් මේ පාක් එකටම සකුරා ගස් තිබුණේ 7-8ක් වගේ. ඉතින් ඒ හැම ගහකම මල් වලින් පිරීලා තිබුණා. ඉතින් පාක් එකට ආපු හැමෝම ඇවිල්ලා නතර වුණෙත් එතන. ඉතින් ඒක හරිම ලස්සන දෙයක් වුණා. Antak tik tak tik. ඊට පස්සේ අපි තුන්දෙනා ආවා මියුසියම් එකක් බලන්න. ඉතින් මේ මියුසියම් එක මටත් කාලයක් ඉඳලා බලන්න යන්න ඕනකම තිබුණා තැනක්. ඉතින් ඔන්න අද මට ඒකට අවස්ථාව හම්බුණා. මේ මියුසියම් එකේ බලන්න තියෙන්නේ මේ මියුසියම් එකේ තියෙන්නේ රුසියාවේ ජීවත් වුණු විවිධ ජන කොටස් ගැන. ඉතින් 13 වෙනි සියවසේ ඉඳලා 21 වෙනි සියවසේ තුල රුසියාවේ ජීවත් වුණු විවිධ ජන කොටස්. එයාලා කොහමද එයාලගේ එදිනෙදා ජීවිතය සඳහා භාවිතා කරපු ඇඳුම් පැළඳුම් ආයිතම් උපකරණ ඒ වගේ දේවල් තමයි මේ මියුසියම් එක ඇතුලේ බලන්න තියෙන්නේ. එයාලා කොහමද එයාලගේ දඩයම සඳහා භාවිතා කරපු දේවල්, එයාලගේ දීවර කර්මාන්තය සඳහා භාවිතා කරපු දේවල්, එහෙම නැත්නම් ඒගොල්ලොන්ගේ කුෂි කර්මාන්තය සඳහා භාවිතා කරපු උපකරණ, ඇඳුම් පැළඳුම් ආයිතම් ඔය වගේ දේවල් මේ මියුසියම් එකේ බලන්න පුළුවන්. ඉතින් මේ මියුසියම් එකේ මම ආසම දෙයක් තමයි ඒ අය භාවිතා කරපු මේ විවිධ ඇඳුම් පැළඳුම්. එයාලගේ කොහමද ඒ ඇඳුම් ඩිසයින් වලට මම හරිම ආස වුණා. ඉතින් මේ මියුසියම් එක ඇතුලේ ජනවාරක 158ක් ගැන රුසියාවේ ජීවත් වෙන ජනවාරක 158ක් ගැන සඳහන් වෙලා තියෙනවා. ඉතින් රුසියාවේ විවිධ ජනවාර්ග 190ක් ජීවත් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් එතනින් 158ක් ගැන තමයි මේ මියුසියම් එක ඇතුලේ තියෙන්නේ. ඉතින් මේ 158 ගැන ප්‍රදර්ශන භාණ්ඩ ලක්ෂ 7ක ප්‍රමාණයක්, ලක්ෂ 7ක් වගේ ඊට වැඩි ප්‍රමාණයක් මේ කෞතුකාගාරය තුල අපිට බලන්න හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම රුසියාවේ ජීවත් වන ජන කොටස් ගැන ලොකු දැනුමක් මේ කෞතුකාගාරය තුළින් දැන ගන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ කෞතුකාගාරය ලෝකෙ විශාලම ජනවර්ග ගැන, ජනවාර්ගික කොටස් ගැන විද් වෙලා තියෙන ලෝකෙ තියෙන ලොකුම කෞතුකාගාරය විදිහට තමයි සඳහන් වෙන්නේ. ඉතින් රුසියාව ගැන, රුසියාවේ තියෙන ජන කොටස් ගැන
ඉන්ට්‍රෙස්ට් එකක් තියෙන කෙනෙක්ට නම් ඉතින් ඒ ගැන හොයලා බලන්න පුළුවන්. ඉතින් රුසියාවේ ඇත්තටම ගොඩාක් ලොකු ජන වර්ග කොටසක් ජීවත් වෙනවා. කියලා ඉතින් රෂියන් අය තමයි 77% ප්‍රමාණයක් රෂියන් අය ජීවත් වෙනවා. ඊට පස්සේ තතාරියන් කියලා කොටසක් ජනවර්ග කොටසක් ඉන්නවා. ඉතින් අර 3.7ක් වගේ ජීවත් වෙනවා. සහ යුක්‍රේනියන්ස්ලා ජීවත් වෙනවා. ඒගොල්ලෝ 1.4ක් වගේ රුසියාවේ ජීවත් වෙනවා. සහ තව ජීවත් වෙනවා බෂ්කිර් කියලා කොටසක්. ඉතින් ඒ වගේ ප්‍රධාන උපකොටස් ඉඳලා ඒ වගේ ලොකු ජනවාර්ගික කොටසක් මේ රුසියාව තුල ජීවත් වෙනවා කියලා මේ කෞතුකාගාරය තුළ සඳහන් වෙනවා. Вот это интересно вообще. Правильно, закольцовано все. Лыжи. Лайки. Это вот мы сейчас чеддер будем смотреть. අපි තුන්දෙනා මේ කෞතුකාගාරය ඇතුලේ දැන් පැය 3ක් තිස්සේ දේවල් බැලුවා. ඉතින් මේ වෙනකොට අපි තුන්දෙනාටම හොඳටම මහන්සි කකුල් දෙකත් රිදෙනවා. ඉතින් ඒක නිසා අපි තුන්දෙනා එළියට ආවා. ඉතින් ඊට පස්සේ අපි කතා කරගත්තා කන්න යමු කියලා. ඉතින් අපි ඒ ළඟ තියෙන රෙස්ටොරන්ට් එකකට ආවා කෑම කන්න. Приятного аппетита вам. Забирай, я это съем. Это биф. කෑම කාලා එළියට එනකොට ඔන්න ඉතින් අපිට මේකත් බලන්න හම්බුණා. ඉතින් මේ තමයි මේ මාසේ 9 වෙනිදා වෙනුවෙන් සූදානම් වෙන සෙන්ට් පීටර්ස්බර්ග් නගරේ. ඉතින් මේ මාසේ 9 කියන්නේ මෙහෙම විශේෂ හරිම විශේෂ දවසක්. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධයේ විජයග්‍රහණයේ දවස සමරන්නේ මේ මාසේ 9 වෙනිදා. ඉතින් මේ මාසේ දෙවන ලෝක යුද්ධයේ විජයග්‍රහණය 80 වෙනි දින සැමරුම තමයි තියෙන්නේ. ඉතින් මේ ඒ වෙනුවෙන් පීටර්ස්බර්ග් නගරයේ සූදානම් වෙන විදිය. ඉතින් ෆෝසස්ලා දෙහිපෙට්මෙන් විවිධ දේවල් සූදානම් කරනවා. ඉතින් ඒකට පෙරහුරුවක් තමයි මේ අද දවසේ සිද්ධ වෙන්නේ. ඉතින් අපිට ඉතින් ඒකත් බලන්න පුළුවන් වුණා. ගෙදර ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන මම දැන් ලෑස්ති වෙන්නේ රෑ කෑම හදන්න. ඉතින් අද රෑ කෑමට ලොකු දෙයක් හදන්න නැහැ. සුප් එකක් හදන්න තමයි හදන්නේ. ඉතින් මම අද හදන්නේ බෝර්ෂ්. ඉතින් ඒක රෂන් සුප් එකක්. අපි බීට්රූට් සුප් කියලා කිව්වත් හරි. ඉතින් සුප් එකට ඕන කරන මස් ටික තම්බ ගන්න තමයි යන්නේ. ඉතින් මම ඒකට ගත්තේ කළුකුම් මස්. කළුකුම් මස් වලත් කකුල් කොටස තමයි ගත්තේ. ඉතින් ඒක සුප් වලට හරිම රසයි. ඉතින් ඒක නිසා මම ඒක තැම්බෙන්න තියලා ඊළඟට මම එළවලු ටිකත් කපා ගත්තා. ඒ අතරේ තව භාජනයක් ලිපේ තියලා මම කපා ගත්තු ලුණු ටික එකට දානවා. ලුණු ටික ටිකක් ටෙම්පරාදු වෙන්න. ඉතින් ලුණු ටික ටෙම්පරාදු වුණාට පස්සේ මේ වෙලාවේ ලෑස්ති කරලා තියාගන්න ඕනේ
ග්‍රේට් කරගත්තු කැරට් අලයකුයි ග්‍රේට් කරගත්තු රතු අල ගෙඩියකුයි. ඉතින් ඒ අතරේ මම අල ගෙඩියකුත් කපා ගන්නවා පොඩියට පොඩි කොටු විදිහට. ඉතින් ඒ අල ගෙඩියත් මම මස් එක දාපු භාජනයටම දානවා තැම්බෙන්න. ඉතින් මේකේ ගොඩක්ම එළවලු වර්ග තමයි එකතු වෙලා තියෙන්නේ. මේකට ගෝවත් කපලා දාන්න පුළුවන්. මේ මස් එක තැම්බෙන වතුර එකටම ගෝවත් කපලා දාන්න පුළුවන් තැම්බෙන්න. ඉතින් මේ වෙලාවේ මම ලුණු එක ටිකක් බෙදලා තියෙන නිසා ඒකට ග්‍රේට් කරගත්තු කැරට් ටික එකතු කර ගන්නවා. ඉතින් කැරට් ටිකත් එකතු කරලා හොඳට ඒ ටික මික්ස් කරගන්න, කවලම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒකත් හොඳට කැරට් ටිකක් වෙලා මැලවුණාට පස්සේ ඒකට ග්‍රේට් කරගත්තු රතු අල ගෙඩිය දාන්න පුළුවන්. ඉතින් ඒකත් ටිකක් වෙලා කලවම් කරලා ඒකට මම එකතු කරගන්නවා කපාගත්තු තක්කාලි ගෙඩියක්. ඉතින් තක්කාලි ගෙඩියත් ඒකට දාලා ඊට පස්සේ කැමති නම් තක්කාලි සෝස් වගේ එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේකට තක්කාලි සෝස් ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් ඊට පස්සේ රස අනුව ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න පුළුවන්. සහ මේක එළවලු එක දාලා ගොඩක් වෙලා තම්බන්නේ නැහැ. එළවලු එක හරිම පොඩි වෙලාවක් තමයි මේක මේ විදිහට මැලවෙන්න තියන්න ඕනේ. මේ වෙලාවෙත් තැම්බෙන්න තියපු මස් ටික තැම්බිලා තියෙන. ඉතින් ඒක නිසා මම මස් ටික එළියට අරගෙන ඒකේ තියෙන කටු ටික අයින් කරගන්න තමයි හදන්නේ. කටු ටික අයින් කරලා ඒකේ මස් කොටස වෙන් කරගන්නවා. ඉතින් මස් කොටස වෙන් කරගෙන ආපහු මම අර සුප් එක හදන්න ගත්තු වතුර වලටම මම ආපහු මස් එක එකතු කරගන්නවා. tuk. දැන් මේ වෙනකොට හොඳට මස් ටික තැම්බිලා තියෙන්නේ. ඒක නිසා මම ඒකට බීට්රූට් ටික එකතු කරනවා. ඉතින් බීට්රූට් ටිකත් ඒකේ තියෙන ඔක්කොම ටික බීට්රූට් කැරට් ඒ මිශ්‍රණය එකතු කරලා හොඳට මික්ස් කරනවා. අනිත් එක මේකේ මේ වෙලාවේ ලිපේ ගින්දර අඩුවෙන් තමයි තියෙනවා. අපි මේක ආපහු තම්බ ගන්න නැහැ. පොඩ්ඩක් රත් වෙනකන් තියන එක විතරයි කරන්නේ. ඉතින් මේ අතරේ පුළුවන් සුප් එකේ ලුණු ගම්මිරිස් එහෙම බලලා මදි පාඩුවක් තියෙනවා නම් එකතු කරගන්න. ඉතින් තවත් මම ඒකට රසය වැඩි වෙන්න කොත්තමල්ලි කොළ ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් එතකොට සුප් එක හදලා ඉවරයි. එතනින් ඉතින් මේ සුප් එකට හොඳ ලස්සන තද රතු පාටක් තමයි තියෙන්න ඕනේ. ඉතින් හරිම රසයි මේ සුප් එක. ඉතින් ඔයාලත් කැමති නම් ඔයාලටත් හදලා බලන්න පුළුවන්. ඉතින් ලංකාවේ රසට ගන්න. ඉතින් මේකට පොඩක් සැර එහෙම එකතු කරන්න පුළුවන්. ඉතින් මම සැර එකතු කරන්නේ නැහැ. මොකද හස්බන්ඩ්ට සැර ගන්න බැරි නිසා. ඉතින් අපේ රසට හදා ගන්නකොට ටිකක් සැරට ගම්මිරිස් ටිකක්, මිරිස් කුඩු ටිකක් වගේ එකතු කරලා හදා ගන්න පුළුවන්. Пробуем. Хлеб купил.
кусочек дай. Не, подожди, не такой, вот такой. Спасибо. Так, как кошка, один раз. Еще надо? Не, много. Себе. Давай, ешь борщ, ешь по-нормальному. Или вообще не ешь. Ты This one happy boy. праздник. Соль, перец, сама, да? Вкусно.